සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයා මාව බලන්නේ අද පළවෙනි වතාවට නම් ඔයාවත් මගේ channel එකට ආදරෙන් එකතු කරගන්නවා. අද නම් මං ඉතින් කරන්න හිතන් ඉන්නේ වෙනස්ම විදිහ වීඩියෝ එකක්. ගොසරි shopping වීඩියෝ එකක්. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මුලින්ම මට ඔයාලට කියන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඔයාලත් මාසෙටම ගොසරි අයිටම් ගන්න යන කෙනෙක් නම් මේ පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. මම ඉස්සර නම් ගොසරි අයිටම් ගන්න ගියේ සතියකට සැරයක් එහෙම නැත්නම් සති දෙකකට සැරයක් වගේ. ඉතින් මට තේරුණා මේක ටිකක් වියදම් යන වැඩක් කියලා. ඉතින් අපි මුලින්ම ගොසරි අයිටම් ගන්න යන්න කලින් අපි කරන්න ඕනි අපිට අවශ්‍ය දේවල් ලිස්ට් එකකට ගන්න ඕනි. ඉතින් මේ වැඩේ කරන්න ඕනි ඔයා ගොසරි අයිටම් ගන්න අපි හිතමු අපි අද යනවා කියලා. කවදාවත් අද යනවා නම් ගොසරි අයිටම් ටික අද ලියන්න එපා. මොකද අපි දන්නවනේ අපිට මාසෙට මේ දේවල් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් සතියකට කලින් විතර මේ දේවල් ඔයා ලියලා තියාගන්න. අනිත් දේ තමයි ගොසරි අයිටම් ගන්න යනවා නම් ඔයා තොග විදිහට දෙන කඩවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ කඩයක් තෝරගන්නවා නම් අපිට ගොඩක් වාසියි. ඒ වගේම තමයි කඩේකට ගිහිල්ලා සුපර් මාකට් එකක් කියමුකෝ. ඒ වගේ තැනකින් අපිට පුළුවන් අපිට ඕනි දේවල් බලලා ඒවයි මිල ගණන් බලලා අපිට ඕනි විදිහට ගන්න. ඉතින් ඒ වගේ කඩේකට යනවා නම් අපිට ගොඩක් වාසි. මොකද එතකොට අපි සමහර ඔෆර් තියෙනවානේ. ඉතින් ඒ වෙලාවට අපිට ඔෆර් තියෙන එකක් බලලා අඩුම මිල ගණන් යටතේ වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ ෂොප් එකක් තෝරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාලටම ගිහිල්ලා තෝරගෙන බඩු ටික ගන්න පුළුවන්. කල් තියාගන්න පුළුවන් දේවල් ඉතින් මම මාසයකටම හරියන්න ගෙනත් තියාගන්නවා. හාල්, සීනි ඒ වගේ දේවල් ඉතින් කල් තියාගන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේ දේවල් මාසෙටම හරියන්න මම ගෙදර ගෙනත් තියාගන්නවා. පරිප්පු ඒ වගේ දේවල්. ඉතින් එළවලු, මස් මාළු වගේ දේවල් නම් සති දෙකකට සැරයක් විතර වගේ තමයි ගන්න යන්නේ. ඉතින් මම මේ ගොසරි ලිස්ට් එක ලියාගනිද්දී ගෙදර තියෙන ඉතුරු වෙනු තව අමුද්‍රව්‍ය තියෙනවනේ ඉතුරු වෙනුනේ අපි හිතමු පරිප්පු කියලා. ඉතින් ගෙදර පරිප්පු 500ක් විතර ඉතුරු වෙලා තියෙනවනම් අපි හිතමු අපිට මාසෙට යන්නේ පරිප්පු කිලෝ 2ක් වගේ කියලා. එතකොට ඉතින් තව ගේන්න ඕනේ කිලෝ 1.5ක් විතරනේ. ඉතින් ඒ විදිහට අවශ්‍ය ප්‍රමාණය විතරක් ලිස්ට් එකට ගන්න පුළුවන්. ගෙදර තියෙන දේවල් එක්ක සංසන්දනය කරලා බලලා අඩුපාඩු ටික මාසෙටම හරියන්න ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම අද ගෙනපු එළවලු ටික. ඉතින් ගොඩාක් එළවලු නම් තිබුණේ නැහැ. මොකද වැස්ස දවස්නේ. ටිකක් ගාණත් වැඩි මිල පොඩක් වැඩි මේ දවස්වල. ඉතින් මේ ටික තමයි මං ගෙනාවේ. ඉතින් ඒවා බොක්ස් වලට අසුරගත්තා. එතකොට මට ලේසි ඉතින් බබත් එක්ක වැඩ කරගන්නකොට මේ උයනකොට ලේසි ඉතින් ටක් ගාලා ෆ්‍රිජ් එකෙන් අරගෙන මේ උයන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔය වැඩ කරන අතරේ අපි ලෑස්ති වුණා ගොසරි අයිටම් ගන්න යන්න. අපි යන්නේ අපේ ගමේ ටවුන් එකට. ගොඩක් දුර යන්නේ නැහැ. බබාවත් අරගෙන යන නිසා ඉතින් ඉක්මනට ගිහින් එන්න ඕනි. ඔය ඉතින් මම ඔය පෙන්න ඔයාලට කියන්න හදන්නේ මගේ කොණ්ඩේ යනවා කියලා. ඉතින් මේ මව් කිරි දෙන හින්දා වෙන්නේ නැති මම විටමිනුත් බොනවා. ඉතින් මාසයක් විතර චුට්ටක් බොන්න අතපහ වුණා. ඒ හින්දාද මන්ද කොණ්ඩේ ටිකක් යනවා. ඔයාලටත් එහෙම වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අද මගේ හස්බන්ඩ් සැලරි දවස. ඉතින් අපි ටවුන් යන්න තමයි හදන්නේ. දැන් ටිකක් හවස් වෙලා. හස්බන්ඩ් වැඩැල්ල එනකන් හිටියා. මොකද මට තනියම යන්න බැරි නිසා. මේ ඉතින් තියෙන්නේ මං ගෙනාපු දේවල්. හාල් 15ක් තියෙනවා. ඒ වගේම සීනි කිලෝ 2ක් ගත්තා. ගෙදර තව සීනි කිලෝ 1ක් තියෙනවා. ඒ වගේම මං අය ගත්තා බාස්මති කිලෝ 1ක් රයිස් හදන්න කියලා. අය ගත්තා කැකුළු හාල් කිලෝ 1ක් කිරිබත් එහෙම හදන්න ඕන වෙන නිසා. පරිප්පු 500යි ගත්තේ. මොකද මම ගෙදර තියෙනවා පරිප්පු ගත්තේ ඒවා. අය ගත්ත සුදු ලුණු 250ක්. ඉතින් මට ඒ ප්‍රමාණය ඇති මාසෙටම. බාස්මති කිලෝ 1 600 ගාණක් වුණා. මම වැඩි බාස්මති ගේන්නේ මට හිතුණා රයිස් එකක් කන්න ඕනි කියලා. ඒ හින්දා තමයි ඉතින් මම කිලෝ 1ක් ගෙනාවා. ඉතින් ඒක ඇති අපිට.
අය මේ බීම කුඩු පැකට් එකක් ගත්තා. මම මේක පළවෙනි පාර්ට් එක ගත්තේ. කලින් අරගෙන නැහැ. ඉතින් ගොසරි අයිටම් ගන්න ගියපු වීඩියෝ එකක් නම් මට ගන්න බැරි වුණා. බබත් එක්ක චුට්ටක් අමාරුයිනේ. අය ගත්ත පපඩම් පැකට් එකක්. ඉතින් මම පපඩම් ටිකක් කන්න වැඩිපුර කැමති. ඒ වුණාට ගොඩක් ගත්තේ නැහැ. එකයි ගත්තේ. මොකද වැඩිපුර ගෙනත් තිබුණොත් එහෙම කන්න හිතෙනවා. ඉතින් එකක් තිබුණාම ෂේප් කරගන්න පුළුවන්. නූඩ්ලස් පැකට් එකක් ගත්තා. හැමදාම ඉතින් බත් කන්න බැහැනේ. ඒ හින්දා ඉතින් මාරුවට කන්න පුළුවන් නිසා නූඩ්ලස් පැකට් එකක් ගත්තා. මිරිස් කුඩු 100 පැකට් දෙකක් ගත්තා. අය ගත්තා මේ කරල් මිරිස් එකෙන් 100ක් ගත්තේ. මොකද මම මිරිස් කුඩු කෑලි මිරිස් එහෙම වෙනමනේ ගන්නෙ. ඉතින් අර තෙම්පරාදුවක් එහෙම දාගන්න ඕනි වෙන නිසා කරල් මිරිස් ගත්තා. පොඩි කිරි පැකට් දෙකක් ගත්තා. අපි වැඩි කිරි බොන්නේ නැහැ මේ දවස්වල. ඉතින් ඔය පොඩ්ඩක් ආසාවට බොන්න ගත්තා පොඩි පැකට් දෙකක්. කෑලි මිරිස් පැකට් එකක් ගත්තා. සෝයා එක පැකට් එකක් ගත්තා. මම අර කිරණ සෝයා එක ගන්න. ඉතින් කලින් ගෙනපු සෝයා ටිකක් ගෙදර තියෙනවා. අය පෙරඩෝල් කාණ්ඩයක් ගත්තා. මස් කරි 3-5 එකක් ගත්තා. අය ඉතින් ගත්තා ඉන්දියාප්ප පිටි පැකට් එකක්. මේක කිලෝ එකේ පැකට් එකක්. ඉතින් මේක අපිට 4 පාරකට විතර වගේ හදාගන්න පුළුවන් කිලෝ එකේ පැකට් එක. අය ඉතින් සූදුරු පැකට් එකක් ගත්තා. සම්පෝෂ පැකට් එකක් ගත්තා. ඉතින් අපිට මේ දැන් මාස 5ක් 6ක් විතර බබාට ත්‍රිපෝෂ හම්බ වෙනවනේ. ඉතින් මව්කිරි මාස 6ක් දෙනකොට ත්‍රිපෝෂ හම්බ වෙනවනේ. මට ඉතින් බබා හම්බෙන්න හිටපු අන්තිම මාස ටිකේ හම්බුනේ නැහැ. තාම හම්බුනේ නැහැ. ඉතින් ආසාවට කන්න කියලා අරන් ආවා සම්පෝෂ පැකට් එකක්. අය ඉතින් හාල් මැස්සු ගත්තා 250ක්. මේ කීර මීන් ජාති සාලයා කියලා ගහලා තියෙන්නේ. ඒ කරවල ගත්ත ග්‍රෑම් 100ක්. අය ගත්ත මේ පොඩි සැමන් ටින් දෙකක්. මේක 250යි. 225 ගානේ තමයි බිල් කරලා තිබුණේ. අපි බඩු ගන්න යන්නෙත් ඔක බඩු කඩේකට අපේ ගමේ තියෙන. ඉතින් පොඩි ටින් දෙකක් ගත්තා. මේ සැමන් එක හොඳයි. මේක මේ හොඳට තියෙනවා. කලින් මං අරගෙන තියෙනවා. අය ගත්තා ඉතින් පොඩි කෝපි පැකට් දෙකක්. අපි වැඩි ඉතින් කෝපි බොන්නෙත් නැහැ. ඉතින් ආසාවට හදාගන්න පොඩි පැකට් දෙකක් ගත්තා. අය ගම්මිරිස් කුඩු එකක් ගත්තා. මේ පොඩි පැකට් එකක් ගත්තේ. මොකද ගම්මිරිස් ඇට වගේක් මගේ තියෙනවා. ඉතින් පොඩි පැකට් එකක් අරගෙන ආවා. අය ගත්තා අබ පැකට් එකක්. අබ ඇට. අය කහ කුඩු ගත්තා. අය ඉතින් ගත්තා ලුණු පැකට් එකක්. මොකද ස්ටෑන්ඩ් බයි ලුණු පැකට් එකක් තියාගෙන ඉන්න එක හොඳයිනේ. අර කියනවනේ ලුණු එහෙම ගෙවල් වල හිග වෙන්නත් හොඳ නැහැ කියලා. ඉතින් කිලෝ එකේ පැකට් එකක් තියෙනවා මං ගාව. ඒක කඩලා තියෙන්නේ. ඉතින් මේකත් මං ගෙනත් තියාගත්තා. මේක සිග්නල් පොඩි එකක් ගත්තා. ලොකු සිග්නල් එකක් දැන් පාවිච්චි කරගෙන යනවා. ඉතින් මේක පොඩි එකකුත් ගත්තා. අය මේ තේ කුඩු පැකට් එක ගත්තා. මේක අර වැනිලා එකක්. මේකත් මම කලින් පාවිච්චි කරලා නැහැ. ඉතින් ආසාවට කියලා ගත්තා. අය ක්‍රීම් එකක ලොකු බිස්කට් එකක් ගත්තා. එකයි ගත්තේ. තව බිස්කට් එකක් ගෙදර තියෙනවා. ඉතින් මම කියවනේ අර ගෙදර තියෙන ඒවට අඩුපාඩු බලලා තමයි ගන්න කියන. අය ඉතින් පැම්පර්ස් ගත්තා බබාට පොඩි පැකට් එකක් කෑලි 4 එකක්. අය ඉතින් මේ කුරුඳු පැකට් එකක් ගත්තා. ඒ වගේම පත්තරයක් ගත්තා. මේ හස්බන්ඩ්ට කෑම ඔතන්න ඕනිනේ වැඩට අරන් යන්න. ඉතින් පත්තර ඉවර වෙලා තිබුණා. පත්තරයකුත් ගත්තා. ඉතින් මේ පංච් කෑලි මේ අර පැක් එකෙන එක මේ ගැලවිලා තිබුණේ. ඉතින් මේ විදිහට 4ක් සෙට් කරලා අරගෙන ආවා. ඒ කෑලි 4 රුපියල් 50ක් උනේ. කලින් මං ඉස්සර බඩු ගත්ත කඩේ මම 150ක් විතර අරන් තියෙන ওই පැක් එකටම. ඉතින් මේකනේ රුපියල් 50යි. ආයෙත් මේ පාර විම් කැට ගන්න හිතුණා. ඉතින් මේ විදිහට ඔෆර් එකක් ගියපුව විම් කැට 3ක් තියෙන එකක් ගත්තා. ආයෙ සන්ලයිට් සබන් කුඩු එකක් ගත්තා. මේ සබන් කුඩු එක සුවඳයි. ආයෙ ඉතින් ක්‍රීම් එකක් ගත්තා. බබාට කියලා තමයි ගත්තේ.
ගත්තේ. මේකත් පාවිච්චි කරලා නැහැ. පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොලොන් එකත් එහෙමයි. මේකත් කලින් පාවිච්චි කරලා නැහැ. ඉතින් බබාට කියලා තමයි ගත්තේ. කලින් කවුරු හරි පාවිච්චි කරලා තියෙනවා නම් මේ හොඳ නරක කමෙන්ට් එකක් දාගෙන යන්න පහලින්. ඔය ඉතින් ලයිසෝල් එකක් ගත්තා. මේ ලොකු බොටල් එකක් ගත්තේ ඒක නම්. මේක රුපියල් 500ක් වුණේ මට. බිලි 500 ගහලා තිබ්බට 500ම නෙමෙයි අඩු කරලා දාන්නේ මට ගාණ මතක නෑ මේ වෙලාවේ. මේ තියෙන හැම එකකින්ම මේ එයාලා අඩු කරනවා. හැම එකකින්ම රුපියලක් හරි අඩු කරලා තමයි දාන්නේ. තියෙන මිල දාන්නේ කවදාවත්. ඉතින් හාල් 15ක් ගත්තා නාඩු හාල්. ඉස්සර නම් සම්බා කෑවා. දැන් ඉතින් සම්බා කන්නේ නැහැ වැඩිය. නාඩු වලට මාරු වෙලා තියෙන්නේ. ඉතින් මට මේ බඩු ටිකට තව කියනවා පොල් තෙල් බෝතලයක් තියෙනවා මෙතන. පොල් තෙල් බෝතලයක් තියෙනවා. ඉතින් මට මේ ටිකට ගිහිල්ලා තියෙනවා 12291ක්. ඒ කියන්නේ එළවලු වලට නැතුව මේ ටිකට විතරයි. එළවලු වලට මට ගියේ 390ක් විතර. ඉතින් ලාභේ හම්බෙලා තියෙනවා 868ක්. මම අය සොසේජස් ගත්තා. මේ මීට් බෝල්ස් පැකට් දෙකක් ගත්තා. ඒ දෙක කියන්න බැරි වුණා. ඒ දෙක ෆ්‍රිජ් එකේ දාලා තිබුණේ. පොඩි සොසේජස් පැකට් එකකුයි මීට් බෝල්ස් පැකට් එකක් ගත්තා. ඉතින් මේ ටිකට තමයි 12000 ගණක් වුණේ. ඉතින් අර මම ඉස්සර ගත්ත කඩෙන් ඉතින් මේ ටික ගත්තා නම් මට ලොකු වියදමක් යනවා. ඉතින් මට හිතෙනවා මේ කඩේ අර තොගබඩු කඩයක්නේ මට ලාභයි කියලා. මේ ඔයාලගේ අදහසත් කියන්නකෝ බලන්න. මේ හැම එකකීම අඩු කරලා තියෙන්නේ යාලා. ඉතින් මස් මාළු නම් මෙතන අරගෙන නැහැ. මස් මාළු ගන්න ඕනි. මට එදා ගේන්න බැරි වුණා. මොකද හවස් වෙලානේ ගියේ බබත් එක්ක චුට්ටක් අමාරුයි. ඒ වැඩේ කරගන්න. ඉතින් මස් මාළු ගන්න ඉතින් ආයෙ ඉරිදා වෙනකන් ඉන්න ඕනේ හස්බන්ඩ්ට නිවාඩු දවසක් යනකම්. ඉතින් මේ දවස්වල ෆ්‍රිජ් එකත් මේ ඕෆ් වෙලා තිබුණේ කරන්ට් එක එහෙම තිබුණෙත් නැහැ. ඉතින් ෆ්‍රිජ් එක සම්පූර්ණ හිස් වෙලා තිබුණේ. මොකොත්ම තිබුණ නැහැ. ඉතින් මස් මාළු ගන්න මේ ළඟම දවසක ආයෙ යන්න ඕනි. ඉතින් ඔය හදන්නේ මං ඉතින් මේ රෑට ගන්න රයිස් එකක් හදාගන්න. ඉතින් සමහර කෙනෙක්ට නම් හිතෙන්න පුළුවන් මේ මං ගොසරි අයිටම් ගත්ත ප්‍රමාණය ඇද්ද කියලා. ඉතින් අර එක එකනාට වෙනස්නේ. ඉතින් මේ ප්‍රමාණය මට හොඳටම ඇති. මොකද තව ඉතින් ගෙදර ඉතුරු වෙච්ච ප්‍රමාණිකුත් තියෙනවනේ. ඉතින් ඒවත් එක බලද්දී මේ ප්‍රමාණය මට ඇති. ඉතින් මේ මගේ ගොසරි shopping පළවෙනි වීඩියෝ එක. එහෙනම් ඉතින් ගිහින් එන්නම්.